ඔබ සැමට සුබ දවසක්. ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක මගින් අද දවසේදී බලාපොරොත්තු වෙනවා 2025 11 වෙනිදා ගුරු වක්‍ර වීම ආරම්භ කරනවා. ආරම්භ කරලා 2025 12 6 වෙනිදා නැවතත් මිථුන රාශියට පැමිණෙනවා. ග්‍රහයෙක් වක්‍ර වෙනවා කියලා කියන්නේ ඒ ග්‍රහය නැවතත් හිටපු රාශිය බලා ගමන් කරන්නට සූදානම් වෙනවා කියන එක. එතකොට උච්ච ග්‍රහයෙක් වක්‍ර වුණාම ඒ ග්‍රහයෙන් සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. අසුබ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. සතුරු හෝ නීච ග්‍රහයෙක් වක්‍ර වුණාට පස්සේ ඒ ග්‍රහයා සුබ විපාක ලබා දෙනවා. දැන් බලමු මේස, කටක, තුලා, මකර ලග්නවලට. මේස ලග්නේ 4 වෙනි භාවයේත්, කටක ලග්නේ ලග්නයේත්, තුලා ලග්නේ 10 වන භාවයේත්, මකර ලග්නේ 7 වන රාශියේත් ඉන්න ගුරු හංස යෝගයේ උදා වෙලා ඉන්න ගුරු වක්‍ර වුණාට පස්සේ මේ ලග්නවලට මොන වගේ සුබ අසුබ විපාකයන් ලබා දෙනවද කියලා විස්තර කරලා දෙන්න තමයි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. සමහරක් වෙලාවට මේ ගුරු හංස යෝගයේ ඉදිලා තියෙන ගුරු වක්‍ර වීම ආරම්භ කරාට පස්සේ සමහර විට මේස, කටක, තුලා, මකර ලග්නවලට සුබ විපාකත් අසුබ විපාකත් ලබා දෙන්නට ඉඩ තියෙනවා අනිත් ග්‍රහ දෘෂ්ටිත් සමග එකතු වෙලා. ඒ නිසා මේ විස්තරයට යන්න කලින් ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා like කරන්න. ඔබගේ වටිනා අදහස්ද ඉදිරිපත් කරන්න. මේස ලග්නය. මේස ලග්නේ 4 වෙනි භාවයේ හෙවත් කටක රාශියේ තමයි ගුරු උච්ච වෙලා ගුරු හංස යෝගය උදා වෙලා තියෙන්නේ. දැන් 11 වෙනි මාසේ 11 වෙනිදා ගුරු වක්‍ර වෙන්න පටන් ගන්නවා. ගුරු වක්‍ර වෙනවා කියන්නේ ආපහු කලින් හිටපු රාශියට ගමන් කරන්න ආරම්භ කරනවා කියන එක. උච්ච ග්‍රහයෙක් වක්‍ර වෙනවා කියලා කියන්නේ ග්‍රහයා නීච භාවයට පත් වෙනවා. දැන් එතකොට 11 වෙනිදා ගුරු නීච වෙන්න පටන් ගන්නවා. නීච වෙන්න පටන් ගැනීමත් සමගම 7 වන රාශියේ තමයි රවි සිකුරු දෙන්න සංයෝග වෙලා ඉන්නේ. 8 වන රාශියේ කුජ බුධ දෙන්නත් ඉන්නවා. දැන් එතකොට මේ ගුරුට රවි සිකුරුගේත් කුජ බුධගේත් දෘෂ්ටි වැටෙනවා. මේ දෘෂ්ටි වැටීම නිසා ගුරු අසුබ විපාක ලබා දෙන්න පටන් ගන්නවා මේ දෙන්නදාගේ ග්‍රහ දෘෂ්ටීන්ත සමග. ඒ නිසා මේ කාලය තුලදී ඔබට කල්පවතින රෝගාබාධයක් හැදෙන්න ඉඩකඩ වැඩි. දේපල පිළිබඳව ආරවුලක් ඇති වෙනවා. විවාහයෙන් ලද දේපල පිළිබඳවත් මේ ආරවුල ඇති වෙනවා. ඒ වගේම සහෝදරයන් බාප්පලාගේ සහෝදරයන් හා බාප්පලා ඔබ සමග අමනාප වෙනවා. ඒ වගේ මව්පාසයේ ඥාතීන් අමනාප වෙනවා. ඒ සියලුම දෙනා ඔබට විරුද්ධව කටයුතු කරන්නට පෙළඹෙනවා. ඔබගේ තිබිච්ච වික්‍රමාන්විත බව ටිකෙන් ටික අඩු වෙනවා. අතපසු වීම, ඒ වගේම වගකීම් පැහැර හැරීම වගේ දේවලුත් සිද්ධ වෙනවා. ඊළඟට නොවැම්බර් 17 වෙනිදා රවි වෘශ්චිකයට ගමන් කරනවා. ගමන් කරපු ගමන් ඒ කියන්නේ 8 වෙන්නට ගමන් කරලා රවි කුජ බුධ සමග තමයි සංයෝග වෙන්නේ. ඉතින් මේ සංයෝග වීමත් සමගම ඔබට තරමක් අසුබම කාලයක් උදා වෙනවා.
ගමන් බිමන් වලදී පරිස්සම් වීම ඉතාමත් වැදගත්. ලේ සම්බන්ධ අසනීප එහෙම නැත්නම් තුවාල වීම ඒ වගේ දරුණු සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු වේවි. නොවැම්බර් 27 වෙනිදාත් සිකුරු වෘශ්චිකයට යනවා. 8 වෙනිදාට සුබම ග්‍රහය තමයි සිකුරු. ඒ සිකුරු සුබ වෙන්නේ විවාහයෙන් දීපල ලැබීම වලට සහ සාන්ත මරණයක් ලැබීමට. ඒ නිසා ඔබට සිකුරු වෘශ්චිකයට ගමන් කිරීම නිසා ඔබට අසුබම කාලයක් බවට පත් වෙනවා. අසුබ ග්‍රහ පිහිටීම් හෝ අසුබ දසා තියෙනවා නම් මේ කාලය තුළදී ඔබ ඊටමත් පරිස්සම් වීම වැදගත් වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න වලට ගැටුම් ඇති වෙනවා. නීතිමය ගැටුම් ඇති වෙනවා. දේපල පිළිබඳව ආරවුල් ඇති වෙනවා. ඔබ සතු ඉඩකඩම් වාහන විකුණා දමන්නට බොහෝ වෙලාවට හිතෙනවා. කරගෙන ආපු ව්‍යාපාරය අත්හැරලා දමන්නට සිතෙනවා. ඒ වගේම අලුතෙන් තනාගෙන ආපු නිවස වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. නිවසට අවශ්‍ය බඩු බාහිර ආදී ගෙනාව නම් ඔබට ඒවා ගෙනා ගැනීමේ හැකියාව ටිකක් අඩු වෙනවා. ඒ නිසා අසුබම කාලයක් බවට පත් වෙනවා. මේ කාලය තුළදී බොහොම කල්පනාවෙන් සිටීම මේස ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වෙනවා. කටක ලග්නය. කටක ලග්නේ ලග්න භාවයේ හෙවත් පළමුවන්නේ තමයි මේ දිනවල ගුරු උච්ච වී ගුරු හංස යෝගයේ ඉදලා තියෙන්නේ. 11 වෙනිදා ගුරු වක්‍ර වෙනවා. වක්‍ර වෙලා අපව් මිථුනයට ගමන් කිරීම ආරම්භ කරනවා. උච්ච ග්‍රහයෙක් වක්‍ර වුණාට පස්සේ ඒ ග්‍රහයා නීච භාවයට පත් වෙනවා. එතකොට මෙපමණ කාලයක් කටක ලග්න හිමියන්ට සුබ විපාක ලබා දුන්නා නම් මේ කාලය තුලදී තරමක් අසුබ විපාක ලබා දෙනවා. මේ වෙනකොට රවි සිකුරු දෙන්න 4 වෙන්නේ කුජ බුධ දෙන්න 5 වෙන්නේ ඉන්නවා. ගුරුට මේ ග්‍රහයන්ගේ දෘෂ්ටිද වැටෙනවා. වැටීම නිසා තරමක් ආරවුල් ස්වභාවයක් පෙන්වනවා මේ කාලය තුලදී කටක ලග්න හිමියන්ට. මව්පාසයේ සහ පියපාසයේ ඥාතීන් තරමක් අමනාපකම් ඔබට පෙන්වාවි. මව්පාසයෙන් යම් දෙයක් උරුමකමක් තිබුණා නම් පියපාසයේ යම් දෙයක උරුමකමක් තිබුණා නම් මේ දිනවල ඒ ටිකක් නොලැබී යන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම මව්පාසයේ ඥාතීන් ඔබ සමග අමනාප වෙනවා. තරමක කලකිරුණු ස්වභාවයක් මේ කාලයේදී පෙන්වුම් කරනවා. ඊළඟට දරුවන්ගේ හිතුවක්කාරකම් තරමක කාමුක බව මේ කාලය තුලදී කටක ලග්න හිමියන්ට දැනෙනවා. දරුවන්ගේ පරිහානිය දරුවන්ගේ දියුණුව අඩාල වීමත් මේ කාලය තුලදී කටක ලග්න හිමියන්ට විපාක වශයෙන් ලැබෙනවා. ඊළඟට නොවැම්බර් 17 වෙනිදා රවි 5 වෙනි භාවයට එනවා වෘශ්චිකයට. සිකුරු මාළවී යෝගයේ දිලා 4 වෙනි භාවයේ ඉන්නවා. සිකුරුගේ දෘෂ්ටි ගුරුට වැටීම නිසා 17 වෙනිදෙන් පස්සේ තරමක් ආරවුල් ස්වභාවයක් යම් තරමකින් හෝ මිදී යනවා. සිතට සහනයක් සැප පහසුකම් යම් තරමකින් හෝ ටිකෙන් ටික ලැබෙන්නට පටන් ගන්නවා. නමුත් ඔබට කලකිරීම ස්වභාවය එසේම පවතිනවා. හේතුව තමයි පස්වැන්නේ ඉන්න රවි කුජ බුදු තුන් දෙනාගේ දෘෂ්ටි ගුරුට වැටීම නිසා. මේ කාලය තුලදී ඔබ තරමක් කලකිරීම ස්වභාවයෙන් පසු වෙනවා. දරුවන්ගේ වෙනස් වීම, දරුවන් අමනාප වීම, හෝ දරුවන්ගේ දියුණුව අඩාල වීම මේ කාලය තුලදී දකින්නට ලැබෙනවා. ඔබ වයසට ගිය කෙනෙක් වුණත් තරමක් කාමක අදහස් වර්ධනය වේවි. ඒ අනුව ක්‍රියා කරන්නට උත්සාහ කරાવી. ඒ නිසා තරමක් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. නොවැම්බර් 27 වෙනිදා සිකුරු තුෂ්ටිකයට පැමිණෙනවා. පැමිණිලා රවි බුධ කුජ
සමග සංයෝග වෙනවා. මේ කාලය තුළදී ඔබට තරමක් පස්වැන්න හා ආශ්‍රිතව කාරණාවලදී ගැටලු සහගත බවක් ඇති වෙනවා. අධ්‍යාපනයේ තරමක් දුර්වල වීම, අධ්‍යාපනයේ ලබන කෙනෙක් නම් ඔබ තරමක් අධ්‍යාපනය අතහැරලා දාම, අධ්‍යාපනයේ ලබන දරුවෙක් නම් අධ්‍යාපනයෙන් පසුගාමීත්වයක් පෙන්වුම් කිරීම, මේ වගේ කාරණා මේ කාලය තුළදී කටක ලග්න හිමියන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තරමක් පරිස්සමින් කාලය ගෙවීම කටක ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වෙනවා. තුලා ලග්නය. තුලා ලග්නයේ 10 වෙනි රාශියේ තමයි ගුරු උච්චව ගුරු හංස යෝගයේ දීලා තියෙන්නේ. නොවැම්බර් 11 වෙනිදා ගුරු වක්‍ර වෙනවා. වක්‍ර වෙලා ආපසු ගමන ආරම්භ කරනවා. වක්‍ර වුණාට පස්සේ ගුරුගේ උච්චභාවය අඩු වෙනවා. එතකොට ගුරු අසුභ විපාක තමයි ලබා දෙන්නේ. එතකොට මේ කාලය තුලදී තුලා ලග්න හිමියන්ට රැකියාවේ ස්ථිර බව හෝ ව්‍යාපාර කටයුතු වල තරමක් පසුගෑමක් ඇති වෙනවා. කියන්නේ රැකියාවේ ස්ථිර බවක් තිබුණා නම් රැකියාව තුල ආරවුල් ස්වරූපයක් මතුවෙනවා. ව්‍යාපාරවල තරමක් පසුබෑමක් මේ කාලය තුලදී දකින්නට ලැබෙනවා. සමාජ සේවා කටයුතු වලදී චෝදනා අහන්න සිද්ධ වෙනවා. ජීවිතය ගැන බොහෝ සෙයින්ම කලකිරීමටපත් වෙනවා. ඊට පස්සේ ලග්නේ ඉන්න රවි සිකුරු දෙදෙනාගේ දෘෂ්ටි ගුරුට වැටෙනවා. රවි ලග්නේ සිටීම ඉතාමත් හොඳ පිහිටීමක්. ගුරු හංස යෝගයක් තියෙනවා. තරමක තුලා ලග්න හිමියන්ට අසුභ විපාක ලබා දීම තරමක් අඩු වෙනවා මේ රවි සිකුරු සංයෝගය නිසා. ඊට පස්සේ දෙවැන්නේ කුජ බුද ඉන්නවා. දෙවැන්නට කුජ යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා. කොහොම වුණත් ආර්ථිකමය අතින් අඩුපාඩුකම් වලින් යෙදෙන්නේ නැහැ. ඒ කොහෙන් හරි සම්පූර්ණ වෙලා අඩුපාඩුකම් වලින් තොර ජීවිතයක් ගත කරන්න නම් ලැබෙනවා. නොවැම්බර් 17 වෙනිදා රවි දෙවෙනි භාවයට පැමිණෙනවා. කුජ බුද සමග සංයෝග වෙනවා. එතකොට 11 වෙන්නාධිපතිය තමයි දෙවැන්නට එන්නේ. ලැබීම් සම්බන්ධ කියන ග්‍රහය අයස්ථානයට එනවා. අයස්ථානයට ආපු ගමන් ඒ ධන යෝගයක් බවට පත් වෙනවා. සිකුරු ලග්නේ ඉන්නවා. ගුරු 10 වෙනි භාවයේ උච්චව ඉන්නවා. හැබැයි වක්‍ර වෙලා. මේ කාලය තුලදී පසුබෑමක් සිදු වුණද ධනෙ රැස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා. ව්‍යාපාර වලට යහපත් වෙනවා. ඒත් වියදම් නම් අධික වෙනවා. උපයපු ධනෙ ටිකක් අර පරිස්සම් කරගන්නට අමාරුකම් තියෙනවා. නොවැම්බර් 27 වෙනිදා ලග්නාධිපතිය හෙවත් සිකුරු දෙවැන්නට යනවා. කුජ රවි සිකුරු බුධ මේ තුන් දෙනාම දෙන්නේ සංයෝග වෙලා ඉන්නවා. මේ කාලය තුලදී තුලා ලග්න හිමියන්ට යහපත් බවක් තියෙනවා. ධනය සම්බන්ධයෙන් ලැබීම් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. වේදම් කිරීමට අවශ්‍ය ධන ප්‍රමාණය ධනය හම්බ වෙනවා. නමුත් සමාජ සේවා කටයුතු වලදී අප්‍රසාදයට ලක් වෙනවා. කලකිරීම බහුලව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කොච්චර සමාජයට වැඩ කරත් මට මේ හොඳක් අහන්න වෙන්නේ නෑනේ කියන කලකිරීම තුලා ලග්න හිමියන්ට මේ කාලය තුලදී දකින්නට ලැබෙනවා. මකර ලග්නය. මකර ලග්නේ 7 වෙනි භාවයේ තමයි ගුරු උච්ච වෙලා හිටියේ. 11 වෙනි මාසේ 11 වෙනිදා ගුරු වක්‍ර වෙනවා. වක්‍ර වුණාට පස්සේ ගුරුගේ උච්ච භාවයේ හීන වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නීච වෙනවා. එතකොට ගුරු ආපසු ගමන් කිරීම තමයි මේ ආරම්භ කරන්නේ වක්‍ර වීමත් සමගම. මකර ලග්න හිමියන්ට ගුරු හංස යෝගයේ තිබුණත් ගුරු ලෝකෝත්තර ග්‍රහය. 7 වෙනි භාවය කියන්නේ විවාහ ස්ථානයේ. දැන් මේ විවාහ ස්ථානයේ ඉන්නේ ලෝකෝත්තර ග්‍රහයෙක්. ඒ ග්‍රහය උච්ච වෙලා සිටීම
එච්චර සුබ ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. දැන් නීච වුණාට පස්සේ 7 වෙනිදී මෙපමණ කාලයක් ස්වාමි භාර්යා අතර අර්බුද තිබුණා නම් ඒව විසඳෙනවා. බොහෝ විට ස්වාමියා හෝ බිරිඳ ඇතහැර ගියා නම් ඔන්න ඒ දෙන්න නිවසට පැමිණෙනවා. ඊළඟට අසමගිකම් දුරු වෙනවා. සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවා. ජනප්‍රියත්වය අඩු වෙලා තිබුණා නම් ඒක වර්ධනය වෙනවා. 10 වෙනි තමයි රවි ඉන්නේ. රවිගේ දෘෂ්ටි ගුරුට වැටෙනවා. රවි බලවත්ම ස්ථානයේ 10 වෙන්න. ඒක නිසා 10 වෙන්නේ ඉන්න සිකුරුගේ රවිගේ දෘෂ්ටි ගුරුට වැටීම නිසා ගුරුගෙන් ලැබෙන අසුබ විපාක මග හරවනවා මේ 10 වෙන්න ඉන්න රවි සහ සිකුරු දෙන්න නිසා. නොවැම්බර් 17 වෙනිදා රවි උෂ්ටිකයට මාරු වෙනවා. මාරු වෙලා කුජ බුද්ධ සමග සංයෝග වෙනවා. එතකොට ගුරුට රවි බුධ සිකුරු කියන තුන් දෙනාගේම දෘෂ්ටි වැටෙනවා. මේ දෘෂ්ටි වැටීම නිසා ධනෙ රැස් කරගන්න ඊට පස්සේ අලුතින් ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන මිලදී ගන්න හොඳම කාලයක් බවට මකර ලග්න හිමියන්ට පත් වෙනවා. 27 වෙනිදා වෙනකොට සිකුරු 11 වෙන්නට යනවා. 11 වෙනි භාවය කියන්නේ මකර ලග්න හිමියන්ට බාධක ස්ථානයක්. බාධක ස්ථානයක් වුණාට මේ රවි බුධ කුජ සිකුරු යන තුන් දෙනාගේ දෘෂ්ටි වැටීම නිසා ලස්සනට අඳින්න පළඳින්න හිතෙනවා. අන්‍යයන්ට ආකාශනීය වර්ධනයේ පේන ආකාරයට ජීවත් වෙන්න හිතෙනවා. ඒ සඳහා මුදල් වියදම් කරලා ඒව මිලදී ගන්නවා. අන්‍යයන්ට ප්‍රියමනාප වීම සඳහා අවශ්‍ය දේවල් කරනවා. ඊට පස්සේ ආශාවන් බහුල වෙනවා. හැබැයි විවාහ ජීවිතේ නම් ආපහු ගැටලු ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මකර ලග්න හිමියන් මේ කාලය තුලදී තරමක් නිවස පිළිබඳව හිතලා සතුට සමගිය සමාදානයේ පිළිබඳව හිතලා තමන්ගෙන් සිද්ධ වන අඩුපාඩුකම් මගහරව ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කාලය තුලදී මකර ලග්න හිමියන්ගේ දියුණුව සැලසෙනවා.